වීඩියෝ ක්ලිප් එකේම අනිත් සයිඩ් එකට මම රඟපාන විදිය තමයි කරගෙන ඇවිල්ලා මම වීඩියෝ එක රෙකෝඩ් කරන විදිය කියලා දෙන්න යන්නේ. ඔයාලට මම ඇහෙනවද දන්නේ පළවෙනි චරිතය. ඒක අපේ පොඩි වීඩියෝ එකක් ආධාරයෙන් මම මේ වොයිස් දෙනවා මේ පැත්තකට අපි ඔන්න ඊට වඩා දුරට යන්න රෙකෝඩ් කරගන්නවා. දැන් වීඩියෝ එකේ එක පැත්තක ඉඳ තියලා තමයි අපි ඒක රෙකෝඩ් කරගන්නේ. හරි. ඒක දැන් අපි රෙකෝඩ් කොස්ටියුම් හරි ආගේ කැරක්ටර් එක මාරු කරගෙන දැන් මම හරි ආයිබෝවන් යාළුවනේ අද අපි මේ ටෙස්ට් කරන්න යන්නේ ඒ කියන්නේ එකම වීඩියෝ එකේ එකම චරිත දෙකක් රඟපාන විදිය තමයි මේ මම අද සකසන විදිය කියලා දෙන්න යන්නේ. හරි මේ තමයි ඔන්න පළවෙනි චරිතය. ඒක අපේ වීඩියෝ එකේ එක පැත්තකට අපි ඔන්න රෙකෝඩ් කරගන්නවා. දැන් වීඩියෝ එකේ එක පැත්තක ඉඳ තියලා තමයි අපි ඒක රෙකෝඩ් කරගන්නේ. හරි. දැන් ඊළඟට කොස්ටියුම් හරි ඔයාගේ කැරක්ටර් එක මාරු කරගෙන දැන් මං ලෑස්ති වෙලා එන්නම් ඒ කියන්නේ වෙන ටී-ෂර්ට් එකක් හරි දාගෙන බලමු අපි ඊළඟ වීඩියෝ එක රෙකෝඩ් කරලා. හරි. හරි. මේ තියෙන්නේ ඔයාලට මාව ඇහෙනවද දන්නේ ඒ ට්‍රයිපොඩ් එකේ ෆෝන් එක මොබයිල් ෆෝන් එක සවි කරලා ඒ වීඩියෝ ක්ලිප් එකේම අනිත් සයිඩ් එකට මගේ කොස්ටියුම් එක මාරු කරගෙන ඇවිල්ලා මම වීඩියෝ එක රෙකෝඩ් කරනවා. ඔයාලට මාව ඇහෙනවද දන්නේ පොඩි ක්ලිප් එකක් ආධාරයෙන් මම මේ වොයිස් දෙනවා මේ මගේ මයික් එක මට මීට වඩා දුරට යන්න බෑ. අනිත් එක දැන් මිදුලේ අවුවත් ඇටිලා අපි බලමු දැන් ටිකක් වෙලා අපි රෙකෝඩ් කරමු අපි මොනවා හරි කතා කරන ගමන් මේ වීඩියෝ ක්ලිප් එක මම තාම මේ try කරන ගමන් ඒ කියන්නේ ටෙස්ට් කරන ගමන් අපි හදලා බලමු මේ දැන් එක වීඩියෝ ක්ලිප් එකේ එක පැත්තක් මම අරගත්තා ඒක පොඩි වෙලාවයි මම ගත්තේ ඊළඟට කොස්ටියුම් මාරු කරගෙන ඇවිල්ලා මේ දැන් අනිත් පැත්ත රෙකෝඩ් කරනවා. ඒ කියන්නේ මගේ සම්පූර්ණ එක මට ගන්න පුළුවන් එතකොට එහෙම වුණොත් මට වොයිස් දෙන්න වෙන්නේ මේ පස්සේ මොකද මගේ මේ මෙන්න මේ මීටර එකමාරක් වගේ දුරකට තමයි මගේ මේ මයික් එක තියෙන්නේ ජැක් එකක් ආධාරයෙන් කියන වයර්ලස් මයික් එකක් නෙවෙයි තියෙන්නේ ඕක තමයි ඔන්න මගේ අනිත් කැරක්ටර් එක අපි දැන් මේ දෙක ජොයින් කළා ඒ කියන්නේ එකම වීඩියෝ ක්ලිප් එකේ එකම කෙනා චරිත දෙකක් රඟපාන විදිහට තමයි මම මේ වීඩියෝ ක්ලිප් එක සෙට් කරගන්න හදන්නේ හරි ඔන්න සමනලයකුත් ඇවිල්ලා කහපාට මිදුලේ තමයි මම රෙකෝඩ් එක ගත්තේ අවුවත් ඇටලා තියෙන හින්දා පොඩ්ඩක් හෙවණට ආවා හරි අපි මේ දැන් විනාඩියයි තප්පර ගාණක් ගිහිල්ලා රෙකෝඩ් වෙලා අපි විනාඩි 5ක් වගේ මේක තියාගෙන බලමු මේ වීඩියෝ ක්ලිප් එක හදන්නත් මේ يعني ටයිම් ලයින් එකේ ඩ්‍රැග් කරගන්න මේ විනාඩි 5ක්වත් මේක මේ ඇදලා තියාගන්න එපයි. මට ඒක මේ පස්සේ මීටරුනේ මොකද මේ ඉස්සෙල්ලා කොස්ටියුම් එකෙන් විනාඩි 2මාරක් වගේ ගන්න තිබුණා වීඩියෝ එක. දැන් මේක වීඩියෝ එක මේ පැත්ත දික් වෙනවා. බැලන්ස් කරලා ඕන වීඩියෝ එක ගන්න ඕගොල්ලොත් ගනිද්දි ප්‍රැක්ටිකලි ඒක මගේ ඔළුවට ආවේ දැනුයි. දැනුත් විනාඩි 2යි තප්පර 19ක් වගේ තමයි රෙකෝඩ් වෙන්නේ. ඇති වෙන්නේ අපි බලමු දෙක දැන් එකට ක්ලිප් කරලා බලමු මොකද වෙන්නේ කියලා. හරි. එහෙනම් ඔන්න මම වීඩියෝ එක එන්ඩ් කරනවා. හරි. හරි. ආයිබෝවන් යාළුවනේ අද ඔයාලට මේ ටෙස්ට් කරන්න යන්නේ ඒ ට්‍රයිපොඩ් එකේ ෆෝන් එකම වීඩියෝ එකේ එකම චරිතය වීඩියෝ ක්ලිප් එකේම අනිත් සයිඩ් චරිත දෙකක් රඟපාන විදිය තමයි කරගෙන ඇවිල්ලා මම වීඩියෝ එක රෙකෝඩ් කරන විදිය කියලා දෙන්න යන්නේ. ඔයාලට මම ඇහෙනවද දන්නේ පළවෙනි චරිතය. ඒක අපේ පොඩි වීඩියෝ එකක් ආධාරයෙන් මම මේ වොයිස් දෙනවා මේ පැත්තකට අපි ඔන්න ඊට වඩා දුරට යන්න රෙකෝඩ් කරගන්නවා. දැන් වීඩියෝ එකේ එක පැත්තක ඉඳ තියලා තමයි අපි ඒක රෙකෝඩ් කරගන්නේ. හරි. ටිකක් අපි රෙකෝඩ් කොස්ටියුම් හරි ඔයාගේ කැරක්ටර් එක මාරු කරගෙන දැන් මම මේ වීඩියෝ ලෑස්ති වෙලා එන්නම් මම තාම මේ try කරන ගමන් කියන්නේ වෙන ටී-ෂර්ට් එකක් හරි දාගෙන බලමු අපි ඊළඟ වීඩියෝ එක රෙකෝඩ් කරලා දැන් එක වීඩියෝ ක්ලිප් එකේ එක පැත්තක් මම අරගත්තා හරි මේ තියෙන්නේ ඔයාලට මාව ඇහෙනවද දන්නේ ඒ ට්‍රයිපොඩ් එකේ ෆෝන් එක මොබයිල් ෆෝන් එක සවි කරලා
ඒ වීඩියෝ ක්ලිප් එකේම අනිත් සයිඩ් එකට මගේ කොස්ටියුම් එක මාරු කරගෙන ඇවිල්ලා මම වීඩියෝ එක රෙකෝඩ් කරනවා. ඔයාලට මාව ඇහෙනවද දන්නේ නැහැ. පොඩි ක්ලිප් එකක් ආධාරයෙන් මම මේ වොයිස් දෙනවා මේ මගේ මයික් එක. මට මීට වඩා දුරට යන්න බෑ. අනිත් එක දැන් මිදුලේ අවුවත් ඇටිලා අපි බලමු දැන් ටිකක් වෙලා අපි රෙකෝඩ් කරමු. අපි මොනවා හරි කතා කරන ගමන් මේ වීඩියෝ ක්ලිප් එක මම තාම මේ try කරන ගමන්, ඒ කියන්නේ ටෙස්ට් කරන ගමන් අපි හදලා බලමු මේ දැන් එක වීඩියෝ ක්ලිප් එකේ එක පැත්තක් මම අරගත්තා. හරි. දැන් මම කියන්නම් ඔයාලට මම මේක සකස් කරගත්තේ කොහොමද කියලා. හරිම ලේසි, සරලයි. ඔයාගේ Android mobile phone එකේ VN app එක on කරගෙන new project යන්න. new project ගිහිල්ලා දැන් ඔයාගේ timeline එකේ ඔයාගේ පළවෙනි වීඩියෝ එක ඇදලා ගෙනත් දාගන්න. ගෙනත් දාගෙන ඉවෙලා ඊට පස්සේ තියෙනවා උඩ එතන ඩ්‍රැග් කරලා ගෙනත් දාපු තැනම උඩට තියෙනවා PIP කියලා එකක්. ඒ PIP කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. ඔබන්න. ඔබලි වෙලා ඊළඟ වීඩියෝ එක තියෙන ඊළඟ වීඩියෝ එක අර පළවෙනි වීඩියෝ එක පුරාම මේ ඇදලා දාගන්න. දැන් මගේ නම් ඔටෝ ආවා. ආවේ නැතුණොත් ගානට ඩ්‍රැග් කරලා ඇදලා සකස ගන්න. හරි. දැන් ඔන්න ඉස්සෙල්ලා වීඩියෝ එකක් තියෙනවා PIP ලයින් එකේ, අනිත් දෙවෙනි වීඩියෝ එකක් තියෙනවා. දැන් චරිත දෙකම දැන් වීඩියෝ දෙක අපි ඇදලා ගෙනල්ලා දාගෙන තින්නේ. දාලි වෙල්ලා හරි සරලයි. ඊට පස්සේ තියෙනවා මේ අර දෙවෙනියට ගෙනාපු එක සිලෙක්ට් කරලා වීඩියෝ එක සිලෙක්ට් කරලා එතන තියෙනවා මාස්ක් කියලා කොටසක්. මාස්ක් කියලා ඔප්ෂන් එක. මාස්ක් කියන එකට ගිහිල්ලා ලයිනිය කියලා එකක් තියෙනවා. ලයිනිය කියන ඔප්ෂන් එක ඔබන්න. ක්ලික් කරන්න. ක්ලික් කරලා ඊට පස්සේ ගානට අර පළවෙනි වීඩියෝ එකේ චරිතේ දෙවෙනි වීඩියෝ එකේ චරිතේ ගානට අංශක 90ට සෙට් වෙන විදියට මේ චරිත දෙක අර වටපිටාව සෙට් වෙන විදියට හදලා ඉවෙලා ඕන දැන් ඔක්කොම හදලා ඉවරයි. ඊට පස්සේ ඔයාට ඕන නම් දැන් පළවෙනි චරිතේ අපි කතා කරපු දේ මියුට් කරන්න ඕන නම් නැත්තම් දෙන්නම එකට කතා කරන විදියට දාන්න ඕන. හරි. දැන් මම හදලා තියෙන්නේ එහෙම. දැන් අරකත් හිමීට ඇහෙනවා, මේක ටිකක් හයියෙන් ඇහෙනවා. අරක හිමින් දාලා ඇති මම මේ කොටස හයියෙන් දාලා ඇති. වොයිස් ගානට බැලන්ස් කරගන්නත් ඕන. අරගෙන ඉවිල්ලා ඔක්කොම හදලි වෙලා හරි සරලයි. එක්ස්පෝර්ට් කියන බටන් එක ක්ලික් කරන්න. දැන් වීඩියෝ එක අපේ Android phone එකේ mobile phone එකේ මේ device එකට මේ save වෙලා තියෙන්නේ. ඊට පස්සේ එකපාරට මේ YouTube එකට අප්ලෝඩ් කරන්න නැතුව චෙක් කරලි වෙලා බලලි වෙලා හදන්න ඕන settings ඊට පස්සේ ආයි ඕනනම් new project එකකට ආයි ඒකම ගෙනත් ඇදලා අරගෙන මේ ආයි සැකසීම් කරන්න පුළුවන්. හරි. අද ওই ටික තමයි මට කියලා දෙන්න ඕනේ උනේ. දැන් ඕක මම තව ටිකක් ටෙස්ට් කරලා බලලා චරිත දෙකක් මේ එකට මේව කරලා කරන විදිය මේ තව ටිකක් මම කරලා බලන්න ඕනේ. අපි බලමු ඒ විදියට කවුද දැන් කරලා වීඩියෝ එකක් දාවිද කොහොමද එන්නේ කියලා. එහෙනම් අද වීඩියෝ එක ප්‍රයෝජනෙ වුණා නම් වටිනකමක් තියෙනවා නම් subscribe කරලා support එකක් දෙන්න කියලා ආරාධනා කරන ගමන් ඒ වගේම bell notification icon එකත් click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට වීඩියෝ එකේ notification එක ආවම බලන්න පුළුවන්. එහෙනම් අද වෙනකුණුත් මාත් එක්ක රැඳිලා ඉන්න හැමෝටම ගොඩක් ස්තුතියි. ආදරයෙන් මතක් කරන ගම මං එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.